අපිට සාධාරණ සැකයක් ඇති වෙන්නේ ඔබතුමාලා කුමන්ත්‍රණයක් කරනවා. අර ජේඑම්ஓ දාලා එකක් කියවනවා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා එකක් කියවනවා, ඇමතිතුමා ඇවිල්ලා මේ එකක් කියනවා, කතානායකතුමා ඩිබේට් එක දෙන්නේ නැහැ. ඒක යටපත් කරනවා. පැය දෙකක් ඉල්ලුවම පැයකමාරක් දෙනවා. දවසක් ඉල්ලුවම සභානායක කියනවා ලබන සුමානේ දෙන්නම් කියලා. එතකොට මේ ඔක්කොම අකුල් හෙලන්නේ මේක සම්බන්ධව මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන් 2.5ක් එහෙම නැත්නම් ඩොලර් ලක්ෂ 25කට ආසන්න මුදලක් අවතැන්වීම එහෙම නැත්නම් ඒක අතුරුදහන් වීම සම්බන්ධව විපක්ෂයේ ඇටියට අපි පෞගිය ඊයේ දවසේ විවාදයක් කිල්ලුවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ වගේ වැදගත් කාරණාවක් රටේ මතුවලා තිබෙද්දී භාණ්ඩාගාරයේ මුදල් අවතැන් වෙලා තිබෙද්දී ලංකාව ඉතිහාසයේ කිසිම විටක මුදල් අමාත්‍යාංශයේ මුදල් එහෙම වැරදි ලෙස ගෙවලා නැහැ. ඒ වගේ අවස්ථාවක විපක්ෂයක් හැටියට අපි විවාදයක් කෙල්ලුවම ඒ විවාදේ නොදී ඒක යටපත් කරන්න උත්සාහ දැරීමම සැකසහිතයි. ඇයි ඒක කතා කරන්න ඉඩ දෙන්නේ නැත්තේ? ඊළඟට අපිට සිද්ධ වුණා අර ස්ථාවර නියෝගයටත මන්ත්‍රීවරු 20 දෙනෙක් නැගිටලා ඉඳලා විවාදයක් කිල්ලන්න. ඒ විවාදෙදිත් පැය භාගයක් අඩු කළා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ආණ්ඩුවේ මේ හැසිරීම සම්බන්ධ. ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ ඇයි? මේ මරුණ පුද්ගලයාත් ආණ්ඩුවට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකෙක් කියලාත් සියලු දෙනාම දන්නවා. දැන් ඔහුගේ මරණ සම්බන්ධවත් නොයෙකුත් ආකාරයේ කතාවල් තිබෙනවා. ඒ හින්දා මේක කතා කරන්න විවාදයේ ඉල්ලුවම විපක්ෂයේ හැටියට මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් අද ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.10ක් හොරකම් කරපු එක. ආණ්ඩුවේ ඉන්න නායකයන්ට ඒක සුළු ගාණක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මේක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් මේක මේ රටේ ජනතාවගේ මුදල් හොරකම් කරපු එක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කතා කරන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි? විවාදයේ ඉල්ලුවම විවාදයක් දෙන්නේ නැත්තේ ඇයි? පැය දෙකක් ඉල්ලුවමයි පැය එකමාරකට ඒක යටපත් කරලා මේ ප්‍රශ්නේ යට ගහන්න උත්සාහ කරන්නේ ඇයි? ඒ හින්දා ගරු කතානායකතුමනි අපිට මේ අද තිබෙන විවාදෙදිත් මේක තමයි කතා කරන්න වෙන්නේ. ආණ්ඩුව පක්ෂයේ තාංචි දානවා නම් අපිට වෙනවා අපේ මේ තිබෙන වෙලාවල් ඒ වෙනුවෙන් පාවිච්චි කරලා ජනතාව දැනුවත් කරන්න. දැන් අපි දන්නවා දැන් මේ සිද්ධිය වෙලා තිබෙනවා. මේ සිද්ධිය වෙන්නේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ අතර. එතකොට මේ සිද්ධිය වුණාම මාස 3කකින් පස්සේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව පැමිණිලි යන්නේ. මේ සම්බන්ධව ආණ්ඩුව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවනේ විතරක් නෙමෙයි රටේ ජනතාව දැනුවත් කරන්නෙත් නැහැ. මේ සම්බන්ධව අර මෛත්‍රී ගුණරත්න නීතිඥ මහත්මයාගේ ලිපිය ආවට පස්සේ තමයි ආණ්ඩුව මේ සම්බන්ධව කට අරින්නේ. එතකන් ආණ්ඩුව අර කසාය බීපු ගොළුව වගේ කටවාගෙන හිටියා. ඒගොල්ලෝ කිසි කෙනෙක් මේ ගැන කට ඇරියේ නැහැ. අපි දන්නවා මේ රටේ පොඩි වැස්සක් වැස්ස ගමන් ජනාධිපතිතුමා දුවගෙන එනවා පාර්ලිමේන්තුවට. මේ මහ වැස්සක් වැහලා තියෙනවා ජනාධිපතිතුමා නැහැ. ජනාධිපතිතුමා මේ අනික් අයගේ අමාත්‍යාංශය වෙනුවෙන් ඇවිල්ලා මෙතන උත්තර දුන්නා පහුගිය කාලේ. ඒ ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශේ සල්ලි නැති වෙලා තියෙන්නේ. සල්ලි හොරකම් කරලා තියෙන්නේ. හරනා මුදල් ඇමතිවරයා හැටියට එතුමා එන්න ඕනේ. ඇවිල්ලා මේ වගේ මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න ඕනේ. එතුමා ඕනේ නැති දේවල් වලට ඇවිල්ලා ප්‍රකාශ කරා පහුගිය පාර්ලිමේ මාස 3-4ක්. නමුත් රටේ වැදගත්ම ආයතනයේ මුදල් හොරකම් කරලා තියෙනවා ජනාධිපතිතුමා අතුරුදහන්. ඒ ගැන තව වෙනකම් ජනාධිපතිතුමා මැයි දිනේදීවත් ප්‍රකාශයක් කළේ නැහැ. මැයි දිනේදී වෙන දේවල් ප්‍රකාශ කළා. නමුත් එතුමාගේ අමාත්‍යාංශයේ මුදල් හොරකම් කරලා තියෙන එක ගැන එතුමා නිශ්ශබ්දව ඉන්නවා. එතකොට ගරු කතානායකතුමනි අපිට පේනවා වැඩ තහනම් කරලා තියෙනවා. කොහොමද තහනමට ලක් වෙන්නේ? දැන් මේ වැඩ තහනමට ලක් වෙන්නේ මෙතුමන්ලා රාජකාරිය පැහැර හැරීම නිසාද? එහෙම නැත්නම් රාජකාරිය නිසි ආකාරයෙන් ඉෂ්ට කරපු නිසාද? නෑ. වැඩ තහනමට ලක් වෙන්නේ මේ 4 දෙනා මේ සම්බන්ධව තිබෙන ප්‍රවෘත්තිය මේ සම්බන්ධව තිබුණ මේ ප්‍රවෘත්තිය එළියට දැමීම නිසා තමයි වැඩ තහනමට ලක් වෙන්නේ. ඒ හින්දා වැඩ තහනම් කරන්නේ. එහෙම නැතුව රාජකාරී පැහැරහැරිය කියලා නෑ. රාජකාරී පැහැරහැරිය වැඩ තහනමට ලක් වෙනවා නම් ඉස්සෙල්ලාම ලක් වෙන්න ඕන අමාත්‍යාංශයේ ලේකම්වරයා. එයාව වැඩ තහනම් කරන්න ඕනේ. එතකොට එයාව වැඩ තහනම් කරන්නේ නෑ. පහළ නිලධාරීන් 4 දෙනෙක්ව වැඩ තහනම් කරනවා. ඒ තහනම් කරන්නේ වෙන මොකක්ින්දවත් නෙමෙයි. මේ මුදල් හොරකම සම්බන්ධව එළියට තොරතුරු දුන්නයි කියන සැකේ උඩ තමයි මේ තහනම් කරන්නේ. ඒක තමයි මේ අපිට සැක කරන්නේ. ඊළඟට මේ මරණය ගන්නකො මේ වැඩතානම් කරාට පස්සේ මේ රංග රාජපක්ෂ මහත්මයාගේ සිරුරේ කැපුම් තුවාල තියෙනවා. ඒ කැපුම් තුවාලත් එක්ක මේ මරණය සිද්ධ වුණාම පොලිසිය ඇවිල්ලා කියනවා සියදිවේ හානි කර ගැනීමක් කියලා. පොලිසිය කියනවා මාධ්‍යවලට. මරණය ගැන කිසිම පරීක්ෂණයක් නැතුව එකපාරටම කියනවා මේක සුයිසයිඩ් එකක් කියලා. ඊළඟට කවුද? ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොයින්ට් කරන කොමිටි එකක් 4 දෙනාගෙන්. ඒ 4 දෙනාගේ කොමිටියගේ මොකද කාර්යභාරය? ඒගොල්ලන්ගේ කාර්යභාරය තමයි මරණයට හේතුව හොයවීම. ජේමෝ එක කියලා කියන්නේ ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කටයුත්ත තමයි වගකීම තමයි මරණයට හේතුව. එහෙම නැතුව මරණය වුණු ආකාරය ගැන හොයුම නෙමෙයි. ඒගොල්ලෝ මරණය වෙච්ච ආකාරය ගැනත් කියනවා. සියදිවි
සියදිවිනි හානි කරක් කියලා ඒගොල්ලෝ සැක පහල කරනවා කියලා. ඒක ඒගොල්ලන්ට අයිති වැඩක් නෙමෙයි. මරණය වුණ හැටි හොයන්න තමයි මරණ පරීක්ෂකවරයා ඉන්නේ. එහෙම නැත්නම් මහේස්ත්‍රාත්වරයාට තියෙන වගකීම ඒක. එහෙම නැත්නම් ISDලාට තියෙන වගකීම ඒක. ඒක ඇවිල්ලා ජේමෝලට තියෙන වගකීමක් නෙමෙයි. ජේමෝ කියන්නේ කොහොමද කියන්නේ මේක සියදිවි හානි කර ගැනීමක් කියලා. ඒගොල්ලන්ට කියන්න ඒගොල්ලන්ට තියෙන කරන්න තියෙන්නේ cause of death මරණයට හේතුව මොකද්ද? මොකද මේ වගේ ඒවා අනන්ත අප්‍රමාණ වැරලා තියෙනවා. දැන් අපි පෞගිය සතියේ මරණයක් දැක්ක වාර්තා වෙලා තිබුණා අනුරාධපුරයේ පැත්තක කෙනෙක්ට ණයෙක් ගහලා ඒ ණයා ගහලා ඇඟේ විෂ ගීලා තිබුණා. මරණයට හේතුව ආවේ ණය විෂ ශරීරගත වීම. ඒ හින්දා මැරුණා. නමුත් පරීක්ෂණ කරනකොට හවුනා මොකද්ද? එයාගේ ඇඳට ණයෙක් ගෙනල්ලා දැම්මා. එතකොට ඒක මර්ඩර් එකක්. ඒක ඝාතනයක්. අන්තිමට හොයාගත්තා මරණ පරීක්ෂණ කටයුතු ඉස්සරහට යනකොට හොයාගත්තා නිදාගෙන ඉන්න ඇඳට ගෙනල්ලා ණයෙක් දාලා තමයි ඒ මිනිස්සයා මරුනේ කියලා. ඒක හොයන්න මරණ පරීක්ෂකයා වෙන්න ඕනේ. ජේවුම එකේ කාර්යභාරය නෙමෙයි. ජේවුම එකට තියෙන්නේ මරණයට හේතුව කියන්නේ. ඔබතුමා දොස්තර කෙනෙක්නේ. ඔබතුමාත් දන්නවා ඒක. ඒක මොහේන මොකද්ද මේ අනියම් ආකාරයක එක්කෙනා මෙයා සියවදී හානි කරගත්තා කියලා මේ ඔප්පු කරන්න හදන්නේ. ඇයි ඒ? අන්න ඒ හින්දා තමයි කතානායකතුමනි සැකේ එන්නේ. මේක ඝාතනයක්ද කියලා සැකේ එන්නේ ඒක හින්දා තමයි. Tamanට අයිති නැති රාජකාරිවලදී Taman ස්ටේට්මන්ට් දෙනකොට සැකයක් ඇති වෙනවා. එහෙමනම් මේක කුමන්ත්‍රණයක් තියෙනවා. මොකද මොහු මෙතන රාජකාරී කරා මොහු CID එකට කම්ප්ලේන්ට් කට උත්තර දීලා තියෙනවා දෙපාරක් තුන් පාරක්. මොහුව නැවත CID එකට කැඳවලා තිබෙනවා. එහෙමනම් මොහු මේ හතර දෙනාගෙන් ප්‍රධාන කෙනෙක් මේ ගනුදෙනුවේදී මොහු මොකක් හරි තොරතුරක් දන්නවද කියන සැකය තියෙනවා. ඒ සැකේ වහන්න තමයි ඩිබේට් එක දෙන්නේ නැත්තේ. ඒකයි විවාදේ යට ගහන්න. දැන් ඊළඟට ගරු කතානායකතුමනි අපි දැක්කා දැන් අධිකරණ ඇමතුමා. එතුමා ඊයේ පට්ටපල් බොරුවක් කිව්වා. මේ පවුලේ උදවිය පැමිණිලි කරලා නැහැයි කියලා. හරි අධිකරණ ඇමතුමා ඊයේ ප්‍රකාශයක් කළා. ඒක අජිත් පෙරේරා ඇමතුමා ඊයේ ඒක කිව්වා. එතුමා හිටියේ නැහැ. එතුමා ප්‍රකාශය කළා නැගිටලා ගියා. එතුමා අපිට චෝදනා කරනවා අපි කතා කරලා යනවා කියලා. එතුමා ඊයේ කතා කරලා පැනලා ගියා. පට්ටපල් බොරුවක් කියලා. දැන් මොකද එතුමා මොකද මේ කියන්නේ? සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අසේල ගුණවර්ධන ලියපු ලියුම. එයා ලියුම මොකක්ද ලියන්නේ? According to the said letter, it has been reported that Nishanka Arachilage Seelawati, a resident of Pahala Veerabumbuwa Kuliyapitiya within the Kuliyapitiya police division, has informed that her husband Abesingha Mudiyanselage Ranga Nishanka Rajapaksa died under suspicious circumstances on 30th April 26, 2026. එයා කියනවා එයාගේ මහත්තයාගේ මරණය පිළිබඳ සැකයි කියලා. අධිකරණ ඇමතිවරයා කියනවා ඉඳගෙන එහෙම කට උත්තරයක් දුන්නේ නැහැ කියලා. ඒක අධිකරණ ඇමතුමා දැනුවත්ව පාර්ලිමේන්තුව නොමග යවන්න වැඩ කරලා තියෙනවා. මම කියනවා මෙතුමා මේ නීති ගේනවා මොකක්ද තියෙන විශ්වාසය? අධිකරණ ඇමතිවරයා හැටියට ඉඳගෙන එතුමා මේ බොරු කියලා පාර්ලිමේන්තුවට මේ රටේ නීති ආධිපත්‍ය නීතියේ සාධාරණත්වය ඉෂ්ට කරයි කියලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ? අඩුම ගානේ මේ මරණය සම්බන්ධව එතුමා නීතිය ඉදිරිපත් කරයි කියලා. නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙයි කියලා. මොකද එතුමා ඇවිල්ලා අපි සියලු දෙනාටම පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරුවක් ඊයේ ගෙතුවා. ඇයි එහෙම කියන්නේ? අපිට සාධාරණ සැකයක් ඇති වෙන්නේ ඔබතුමාලා කුමන්ත්‍රණයක් කරනවා. අරේ ජේමෝ දාලා එකක් කියවනවා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා එකක් කියවනවා, ඇමතිතුමා ඇවිල්ලා මේ එකක් කියනවා, කතානායකතුමා ඩිබේට් එක දෙන්නේ නැහැ. ඒක යටපත් කරනවා. පැය දෙකක් ඉල්ලුවම පැයකමාරක් දෙනවා. දවසක් ඉල්ලුවම සභානායක කියනවා ලබන සුමානේ දෙන්නම් කියලා. එතකොට මේ ඔක්කොම අකුල් හෙලන්නේ මේක සම්බන්ධව මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. අපි දන්නේ නැති දෙයක් වෙලා තියෙනවා. ඒ හින්දානේ මේක යන්න දෙන්නේ නැත්තේ ඉස්සරහට. හුඟක් අයද මේ පරණ නඩු ගැන කියනවා. දැන් සමහර අය කියනවා මේ මහ බැංකුවේ නඩුව ගැන. දැන් මහ බැංකුවේ අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා කියලානේ බලය ගත්තේ. ඇයි අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්නේ නැත්තේ? රනිල් වික්‍රමසිංහව හිරේ දානවා කියලානේ බලය ගත්තේ. ඇයි ඒක කරන්නේ නැත්තේ? දැන් හැමදාම ඇවිල්ලා මේක ඇතුලේ කියවන්න එපා. දැන් ඕගොල්ලන්ට බලයක් දුන්නා, වේදිකාවල් වල බෙරිහන් දුන්නා, ෆයිල් 400ක් පෙන්නුවා. ඇයි කරන්නේ නැත්තේ? කරන්නේ නැතුව ඇවිල්ලා අරන දේවල් කියවලා වැඩක් නැහැ. ඒ හින්දා තමයි අපිට සිද්ධ වෙනවා ඇවිල්ලා දැන් තාජුදීන් ගැනත් කතා කරනවා. තාජුදීන්ගේ මරණය ටෙලිෆෝන් කන්වර්සේෂන් මකපු එක්කෙනා ජනාධිපතිතුමාගේ උපදේශක ඩිජිටල් තව ආගන්න එපා මගෙන්. ඒ හින්දා අද ඒ ඔක්කොම කරපු අය ඉන්නේ ආණ්ඩුව ඇතුලේ. ගරු සභාපතිතුමනි ඊළඟට අපි කතා කරා දැන් මේ මුදල් ලේකම්. දැන් මුදල් ලේකම්ම දේශපාලන පත්වීමක් නෙමෙයිද? ඔය පත්වීම කරනකොට අපි කිව්වා මුදල් අමාත්‍යාංශය දේශපාලනීකරණය කරන්න එපා කියලා. අපි කිව්වා. එදා නිවාඩ් කබ්‍රාල්ව මේ මහ බැංකුවේ අධිපති කරනකොට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ පැත්තේ ඉඳගෙන අපිත් එක්ක එකට එකතු වෙලා කෑ ගැව්වා මේ වැඩේ කරන්න එපා කියලා. දැන් තමුන්නාන්සලා ඒ වගේ වැඩ කරන්නේ නැහැයි කියලා නේද බලය ගත්තේ.
දැන් අන්තිමට ඒ බලය අරගෙන මොකද්ද කරේ? තමුන්නාන්සලා දූෂිත ආණ්ඩුවයි කියලා කියන දූෂිත ජනාධිපතිවරු කියලා කියන ඒ අය කරපු දේම නේද මේ කරේ. දැන් මේ ජාතික ලැයිස්තුවෙන් ගෙනාවා මුදල් අමාත්‍යාංශය ගැන කිසිම දැනුමක් නැහැ. රාජ්‍ය සේවයේ ඉඳලා නැහැ. අත්දැකීමක් නැහැ. එහෙම නැති කෙනෙක්ව ගෙනල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරලා අද මුදල් අමාත්‍යාංශයේ තියෙන මුදල් ටිකක් හොරකම් කරන්න යනකම් තමුන්නාන්සලා දන්නේ නැහැ. ලොකු දෙයක් ඩොලර් මිලියන 2.5න් බේරුණ එක. අපි දන්නේ නැහැ තව කොච්චර ඒවා ගෙවලා තියෙනවද කියලා. ඒ හින්දා ඒ වගකීම තමුන්නාන්සලා බාර ගන්න ඕනේ. ඒ හින්දා අපි එකක් කියනවා පරීක්ෂණ පවත්වන නිලධාරීන්ටත් මම මතක් කරන්න කැමතියි. නිලධාරීන් මේ පරීක්ෂණ වහන්න, මේ පරීක්ෂණ යටපත් කරන්න, මේ පරීක්ෂණ වෙන පැත්තකට ගෙනියන්න, සාක්ෂි යටපත් කරන්න වැඩ කරනවා නම් ඒ නිලධාරීන් මතක තියාගන්න අර රංග රාජපක්ෂව කපපු දැලිපිය තමුන්නාන්සලාගෙත් ඇඟට එන්න පුළුවන් කියන එක මතක තියාගන්න කියලා අපි ඒ නිලධාරීන්ට මතක් කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුව කියන මේ පරීක්ෂණ දැන් මේ චෝදනාවට ලක් වෙලා ඉන්න අය. දැන් මේ චෝදනාව කාටද තියෙන්නේ? චෝදනාව තියෙන්නේ ආණ්ඩුවට. වෙන කාටවත් නෙමෙයි. ආණ්ඩුවට චෝදනාව තියෙන්නේ මතක තියාගන්න. මේ ඝාතනය ඇවිල්ලා මේක සිවනි දසා ගැනීමක් කියලා මේක ඇවිල්ලා ලඝු කරන්න එපා. මේ පුද්ගලයා මේ ගනුදෙනුව සම්බන්ධව තොරතුරු දන්න කෙනෙක් එයාව මරණයට ලක් කිරීම යම් කිසි ආකාරයේ දේශපාලන වැඩක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පරීක්ෂණය කරන්නේ කවුද? ආණ්ඩුව කරන්නේ. දැන් ඉස්සර දැන් ජනාධිපතිතුමා කිව්වා ඉස්සර පාලකයෝ පත් වුණාම පාලකයන්ට යටතේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා. නීතිය ඊළඟට අධිකරණය ඒ හින්දා ඒ කාලේ පාලකයෝ ඔක්කොම දේවල් Tamanට ඕන විදිහට කරගත්තා කියලා. දැන් මේ පාලකයා මොකද කරන්නේ? දැන් මේ ජනාධිපතිතුමාගේ යටතේ නේද පොලිසිය අධිකරණය ඔක්කොම තියෙන්නේ. එතකොට මේ ජනාධිපතිතුමාගෙන් ඒ සාධාරණත්වය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේ ජනාධිපතිතුමා යටතේ? මොකද යාගේ යටතේ තමයි අධිකරණය පොලිසිය ඒ සියලු දේවල් තියෙන්නේ. ඒ හින්දා චෝදනාව තියෙන්නේ ආණ්ඩුවට. ඒ හින්දා චෝදනාව තියෙන්නේ රජයට. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට, ලේකම්තුමාට. ඒ හින්දා තමයි අපි කියනවා මේ පරීක්ෂණ කරන්න අඩුම තරමේ තමුන්නාන්සලාට සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕනේ නම් ස්කොට්ලන්ඩ් යාඩ් එකවත් ගේන්න. ස්කොට්ලන්ඩ් යාඩ් එක ගෙනල්ලා බාර දෙන්න. මොකද අපි එහෙම කියන්නේ පෞගිය කාලේ තමුන්නාන්සලා ඒ හදපු මතයත් එක්ක ඒ මතයත් එක්ක අද මේ ජනතාව ඉන්න හින්දා තමුන්නාන්සලා කරන පරීක්ෂණ ගැන විශ්වාසයක් නැහැ. ඒව ගැන සාධාරණත්වයක් වෙයි කියලා විශ්වාසයක් නැහැ. මොකද මේ සභාවල් වලට ඇවිල්ලා බොරු කියන ඇමතිවරු ඉන්න හින්දා මේ පරීක්ෂණයත් වෙනස් වෙයි කියලා. ඒ හින්දා ගරු සභාපතිතුමා අවසන් කරන්නම් ජපානයේ තානාපතිතුමා කියනවා ශ්‍රී ලංකා must walk the talk not talk the talk කියලා කියනවා. ඒ කියන්නේ ජපන් උද්දන් දන්නවා තමුන්නාන්සලා කයිවාරු ගහනවා වැඩ කරන්නේ නැහැ කියලා. දැන් ජපන් කාර්යයටත් තේරිලා තියෙනවා. ඒ හින්දා හෙට අනිද්දා වෙනකොට චීනුත් මේක කියයි, ඉන්දියාවත් මේක කියයි කියලා මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.